ආයිබෝවන් යාළුවනේ. දැන් පොල් ගණන් ගිහින් තියෙන කාලේ අපි ගේන පොල් ගෙඩියෙන් භාගයක් හරි නරක් වෙලා විසි කරන්න වුණොත් ඒක ලොකු අපරාධයක්. අද මම ටේස්ට් 5 with ඉනි එකෙන් ඔයාලට කියලා දෙනවා පොල් ගෙඩියක් බින්දට පස්සේ සති ගණනක් එහෙමත් නැත්නම් මාස ගාණක් වුණත් නැවුම තියාගන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රම 8ක් ගැන. කාල සීමාවන් එක්කම මම මේවා කියලා දෙන නිසා වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. පළවෙනි ක්‍රමය තමයි පොල් භාගයේ වතුර භාජනයක කිල්වා තියන එක. ඉතිරි වුණු පොල් භාගය පිරිසුදු වතුර පිරූ වීදුරු පදුනක සම්පූර්ණයෙන්ම ගිලෙන්න තියලා ෆ්‍රිජ් එකේ තියන්න. හැබැයි මතක ඇතුව හැමදාම වතුර මාරු කරන්න ඕනේ. මේ ක්‍රමයෙන් සතියක්, ඒ කියන්නේ දින 7ක් පොල් භාගයේ නැවුම තියාගන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය තමයි ලුණු තැවරීම. පොල් මදේ උඩ ලුණු කොටු ස්වරූපයක් තවරන එක තමයි මෙන්න මේ ක්‍රමය. ලුණු නිසා බැක්ටීරියා ඇති වෙන්නේ නැති නිසා ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ තිබ්බොත් දින 3ක් හෝ 4ක් නරක නොවි තියාගන්න පුළුවන්. තුන්වෙනි ක්‍රමය තමයි කාගත්ත පොල්. හදිස්සියේ උයන අයට මේ ක්‍රමය හරිම ලේසි. පොල් ගෙඩියම එකවර ගාලා සිප්ලොක් බෑග් එකකට දාලා වාතය ඉවත් කරලා අධිශීතකරණයේ තියන්න. මේ විදිහට මාස 3ක් වගේ දිගු කාලයක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. හතරවෙනි ක්‍රමය තමයි පොල් කිරි අයිස් කැට. පොල් කිරි මිරිකලා අයිස් කැට හදන තැටියකට දාලා ෆ්‍රීසර් එකේ තියන්න. වෑංජනයක් හදනකොට මේ අයිස් කැට කිහිපයක් එකතු කළාම වැඩේ හරිම පහසුයි. මේවත් මාස 2ක් විතර හොදින් තියාගන්න පුළුවන්. පස්වෙනි ක්‍රමය තමයි රත් කළ පොල් කිරි. ඔයාට පොල් කිරි ටික දින කිහිපයක් තියාගන්න ඕන නම් කිරි ටික පොඩ්ඩක් රත් කරලා පිරිසුදු වීදුරු බෝතලයක දාලා ෆ්‍රිජ් එකේ තියන්න. එතකොට දින 5ක් විතර යනකම් නරක වෙන්නේ නැහැ. සමහරක් වෙලාවට අපි පොල් කිරි වැඩියෙන් තිබිලා අපි ඒව විසි කරනවා නැත්නම් අපි ෆ්‍රිජ් එකේ දානවා. ඒක සමහරක් වෙලාවට යට මිදිලා ඒකේ තියෙන පෝෂණ ගුණය නැති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ක්‍රමය ගොඩාක්ම හොඳ ක්‍රමයක්. හයවෙනි ක්‍රමය තමයි වියලි පොල්. වඩාත්ම දිගු කාලයක්, ඒ කියන්නේ මාස 6ක් හෝ අවුරුද්දක් වුණත් තියාගන්න ඕන නම් පොල් ටික ගාලා අවුවේ හරි අවන් එකේ හරි හොදට වේලලා තෙතමනිය නැති බෝතලයකට දාලා තියන්න. මේකට කියන්නේ ඩෙසිකේටඩ් කොකනට් කියලා. ඔයාලට ෆෘට් සිටි එකකට ගියත් මෙන්න මේක නම් ගන්න පුළුවන්. හත්වෙනි ක්‍රමය තමයි පොල් කැපලි. පොල් ගාන්න වෙලාවක් නැත්නම් පොල් කෑලි වලට කපලා වායු රහිත භාජනයක දාලා ෆ්‍රිජ් එකේ තියන්න. මේ ක්‍රමයෙන් සති 2ක් 3ක් විතර පොල් ටික හොදින් තියාගෙන ඕන වෙලාවක බ්ලෙන්ඩ් කරලා කිරි ගන්න පුළුවන්. අටවෙනි ක්‍රමය තමයි දුම් මැස්ස. මේ ක්‍රමය පැරණි ක්‍රමයක්. පොල් භාගය ලිපට උඩින් තියෙන දුම් මැස්සේ තියන්න. දුම නිසා පොල් මදේ හෙමින් වියලිලා යන නිසා සති 3ක් විතර නරක නොවි තියාගන්න පුළුවන්. ඉතින් යාළුවනේ, මේ ක්‍රම 8ෙන් ඔයාලා දැනටමත් පාවිච්චි කරන ක්‍රමය මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වටිනා කිචන් ටිප්ස් හැමදාම බලන්න මගේ ටේස්ට් 5 with දිනි channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.